හෙලව් කොහොමද ඔයාලට ඔන්න අද අපි තවත් ලස්සන ගමනක් යන්න හදන්නේ. අද අපි යනවා මොරගහකන්ද ජලාශයේ view point එක බලන්න. අපි දැන් ඉන්නේ දඹුල්ල මාතලේ ප්‍රධාන පාරේ නාවුරු ටවුන් එක හරියේ. ඔයාලා දඹුල්ලේ ඉඳන් එනවනම් නාවුරු ටවුන් එකෙන් ඔලොස කනුව දෙනවා. ඔලොස කනුව ළඟින් වමට හැරිලා යන්න පුළුවන්. මෙතන ඉඳන් කිලෝමීටර් 24ක් වගේ තියෙනවා මොරගහකන්ද view point එකට. අපි එනම් බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොම වේද කියලා අපේ වීඩියෝත් එක්ක රැඳී ඉන්න හැමෝටම ජය වේවා. ඔයාලට පේන ඇති පාර දෙපැත්තෙන් තනිකර කැලේ තියෙන්නේ. හවසේදී අලි පාරට එන නිසා හවස් වෙලා යනවා නම් ඔයාලා මේ පාරේ පරිස්සමෙන් යන්න. අපි එහෙනම් බලමු අපේ ගමන ඉස්සරහට කොහොම වෙයිද කියලා. ඉස්සරහින් දකුණට හැරුණාම යන්න පුළුවන් කොංගහවෙල ගමට. මෙතනින් ඉස්සරහට ගියාම පාර වහලා තියෙන්නේ. මොකද මොරගහකන්ද ජලාශයට යට වෙලා තියෙන්නේ මේ ගම්මානේ. අපි එහෙනම් බලමු අපිට යන්න පුළුවන් වේද කියලා. ඉස්සරහට ගිහින් බලමු අපි. මෙතනින් එහාට යන්න බෑ මොකද අලි වැටක් දාලා තියෙනවා. මං හිතන්නේ අලිය නැවති හවස් වෙලා වතුරත් හිඳිලා තියෙන හොඳටම. අපි එහෙනම් අපි සංචාරය ඉස්සරහට යමු.
අපි දැන් මොරගහකන්ද view point එකට ලං කරලා තියෙන්නේ. ඔයාලට ඈතින් පේනවා ඇති මොරගහකන්ද ජලාශය. අපි එහෙනම් view point එක ළඟදී හම්බෙමු. අපි දැන් ඉන්නේ නාවුල මොරගහකන්ද පාරේ. මෙතන ඔයාලට එන ගමන් කඩ සෙට් එකක් හම්බෙනවා. මෙතන පළතුරු බඩිරිඟු කූල් දොඩම් තියෙනවා. ඔයාලට එන ගමන් මෙතන නවත්තලා කූල් දොඩම් එකක් බීලා යන්න පුළුවන්. අපිත් කූල් දොඩම් එකක් බිව්වා. පට්ටම රසයි. නියම ෆ්‍රෙෂ් ගතියට තියෙනවා. ඒ වෙලාවෙම හදලා දෙන්නේ. ඔයාලත් එනවා නම් මෙතන නවත්තලා බීම් එකක් බීලා යන්න. Mau dulu ya. Dia kan?
අපි එහෙනම් අපේ ගමන මෙතනින් නිමා කරනවා. අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හැමෝටම ජය වේවා.